ඔන්නෝම අදත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එනවා. මොකද්ද මේ වීඩියෝ එක? මේ ලෝකගෝලීය ගමනක් ගැන. මේ ප්ලාස්ටික් බෝලයක්, මේ ප්ලාස්ටික් චෛත්‍ය. එතකොට මේ දෙකෙන් මම ඔයාලට ලොකු කතාවක් පෙන්වන්න තමයි දැන් මේ හදන්නේ. මොකද්ද මේ කතාව? මම දැන් ඔයගොල්ලන්ට මීට කලින් පෙන්නුවා ලෝකගෝලයේ ගමන් ගන්නවා කියන විලාසයක් ගැන. ඊට පස්සේ මම දැන් ඔයගොල්ලන්ට අද පෙන්නනවා මෙන්න මේ ආකාරයට මේ අතුරට දාපු මේ චෛත්‍ය රාජයන්න් වහන්සේගේ මේ පොතේ මේ ගෝලයේ ගමන් ගැනීමේ තවත් විලාසයක්. එතකොට මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ වටේ මෙහෙම ගෝලයේ ගමන් කරනකොට මේ ලෝකෙ පෙන්නලා තියෙන ධර්මයෙන් ලංකාව යනු මුතු වැටේකේ එය මහා වටිනා ආශ්චර්යමත් තැනකට එනවා කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ ආතර ශ්‍රී ක්ලාක් එහෙම නැත්නම් තව අය මේ ගැන පවසලා දුන්නා. කේන්ද්‍ර ස්ථානය කියලා කියන්නේ මෙන්න මේකයි කතාව. දැන් මේ ලෝකෙම කියලා කියන්නකො මේ ලෝක ගෝලේ සම්පූර්ණ මේ ලෝකේ මේ ලංකාව කියන කොටසේ ජීවත් වෙන මිනිස්සුන්ට අගයක් නැතුණා. ලංකාව කියන්නේ බොහොම වටින වස්තුව, බොහොම වටින දන. ඒතකොට ලංකාවේ කියන කොටස තීන්නේ හරියටම මෙන්න මේ චෛත්‍ය මෙහෙම වලක් නැහැ. නමුත් මේක අපි කියන්නකො හොඳට පිරිච්ච තැනක් කියලා. මෙන්න මේ ටික තමයි මේ ලංකාව කියලා කියන්නේ. එතකොට කේන්ද්‍ර ස්ථානය කියන්නේ මෙතන හරි මැද. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන වටිනාම තැන වටිනාම ස්ථානය මෙන්න මෙතන කියලා. කියන්නේ අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක චෛත්‍යයේ කොටස වශයෙන් මේක ගත්තොත් මේක බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන රන් කොතකින් රත්තරන් කොතක් කියලා. එතකොට රත්තරන් කියලා කිව්වට පස්සේ සාමාන්‍ය මේ ලෝකේ තියෙන වටිනා වස්තුවක් ගෙවෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ඕන දෙයකට ඔරොත්තු දෙන හරි අලංකාරමත් වස්තුවක්නේ. එතකොට ලංකාව ඒ වගේ තැනක පිහිටලා පෙන්නලා තින්නේ, ඒ වගේ තැනක තියනවා කියලා තින්නේ රත්තරන් කියන වස්තුව ගෙවෙන්නෙත් නැහැ, ලංකාව කියන දූපත විනාශ වෙන්නෙත් නැහැ කියලා. එතකොට අද අපිට වෙලා තියෙන්නේ මොනවද? අපේ නායයන් සම්බන්ධව එතකොට ඒක අපිට මේ වෙලා තින්නේ අපේ මේ ආගමට දහමට බුදු දහමට කරන නින්දාව. එතකොට මම ඔය YouTube එකේ වීඩියෝස් වල දැකලා තියෙනවා ගම් වතුරේ ගසාගෙන යන බල්ලෙක් බුදු පිල්මයක් උඩට කකුල තියලා වියල්ලා පෙන්නනවා. මට මේක අදාළ කතාවක් නෙමෙයි මම මේ කියනවා ඒ වුණාට. එතකොට මේකට සාදු කියන්නේ කියලා. එතකොට බල්ලෙකුයි බුදු පිල්මෙකුයි අතර තියෙන දුරස්ථභාවය කොච්චරද කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ. දන්නේ නැතිනම් ඕගොල්ලෝ ඒ වෙලාවට ඒක ෂෙයා කරන්න අරක මේක කියලා කියනවා. නමුත් මෙන්න මේක ෂෙයා කරන්නකෝ. මම ලංකාවේ ඕගොල්ලන්ට මොන වගේ තැනකට අරන් එයිද කියලා බලන්න. ඉතින් ඒකින්ද මෙන්න මෙතන තමයි කේන්ද්‍ර ස්ථානය. කේන්ද්‍ර ස්ථානය කියලා කියන්නේ මේ අපිට තියෙනවා ඉදිරියේ ලොකු කරදර. ඒ කියන්නේ භූමිකම්පා මේ ලෝකේ ගොඩාක් දේවල් වෙන්න ඉදිරියේ තියෙනවා. මොකද මේකේ එහෙම වෙන්න හේතුව මම ඕගොල්ලන්ට ගලපලා කිව්වොත් මෙන්න මේ වගේ පුංචි තැනක මෙන්න මෙහෙම මේ වගේ තැනක තියෙනවා. මේ වගේ තැනක තියෙනකොට මේකේ තියෙනවා මේ මෙන්න මෙහෙම කළා මේ ලොක්කයක් පැනලා ඔන්නෝම ඉදිරියට ඔන්නෝම ඔය ලොක්කේක ඔන්නෝම පැනලා ඉදිරියට උඩට එන්න මේ ලොක්කේට මෙහෙම හේතු වෙන තැන. දැන් මේ ලොක්කේකේ තියෙන්නේ ඕකේ දිනකොට මේක පැනලා ඔන්නෝම කළා මෙතනට ඇවිල්ලා කැරගෙන්න ගන්නවා. එතකොට මේ ලංකාවේ මේ මුහුදු මේ ලෝකේ තියෙන මේ මුහුදු වලල්ල මේ අපේ මේ දැන් මෙතනින් මෙහෙම යනකොට මෙහෙම එනකොට මේ පොළොවේ ප්‍රමාණය මේක වෙනම වැඩිනේ. එතකොට මෙහෙම පාත් වුණාට පස්සේ පොළොවේ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මුහුද පස්සට යamak සිද්ධ වෙන්න ඕන. මම මේක නිර්මාණව හරියට පැහැදිලි කරලා වෙන්න නම් ඔන්න දැන් ඔය උඩට ආවට පස්සේ ඔහොම තිනවා. ඔය මේක මෙහෙම කළා ටොක් ගාලා පස්සට ගියම මේ වලල් වටේ ලෝක ගෝලයේ වටේ යම් කිසි ඉඩක් හිටිනවා. එතකොට මේ කේන්ද්‍ර ස්ථානයක් වෙච්ච මේ ලංකාව මේ ලෝකේ අමුතු තැනකට එනවා. කියන්නේ මේක ගොඩාක් ලොකු ගොඩබිමකට ලක් වෙනවා. එතකොට මේ ලොක් වෙනකොට මේක මහත්වෝ මේ මැද පෙරදිගින් අපි ගන්නවා රටවල් 15ක් 20ක්. මේ 15 20 මහමූදට ගිලා බහින්න ඕන. ඒ රටවල් නිර්මාණය වෙන්නේ ලෝක ගෝලයේ මෙහෙම වීමෙන් මහමූද පතුලෙන් ගොඩවීම. එතකොට මෙහෙම ඇලවෙනකොට මෙහෙ උඩ එනවා. මේ ඔන්න උඩ එනවා. එතකොට මහමූද පතුලෙන් මතුවෙනවා. එතකොට අපි ඒවා නිර්මාණය කරගත්තට වැඩක් නැහැ. එතකොට මේක ටක් ගාලා මේ ගමනින් මෙතන ටොක් ගාලා එන මෙහෙම කෙලින් වෙච්ච ගමන් මේ මුහුද සමබර වෙනවා. සමබර වුණාට පස්සේ අර ගොඩ වෙච්ච ඔක්කොම සම්පූර්ණම මේ මහා මුහුදට යට වෙන්න ඕන. යට වෙනවා. මේක අපි නිර්මාණ වලින් පෙන්වන්න පුළුවන්. අපේ ලංකා විද්වතුන් ඉන්න විද්වතුන් අතර උනම මම නිර්මාණ වලින් පෙන්වන්න. මේ මැල වෙනකොට මෙතන මේ උඩ එනවා. එතකොට මේ උඩ එනවා. එතකොට මේක මෙහෙම කරලා කෙලින් වෙනකොට මේක තීජ දැන්ට එනවා. එතකොට මේක මෙහෙම යටවීමක් සිද්ධ වෙන්න ඕන. ඉතින් ඒකින්ද මේ ලංකාව කේන්ද්‍ර ස්ථානය මේ ලංකාව කාටවත් විනාශ කරන්න බෑ. විනාශ කරන්න හිතන්නවත් එපා. බුදුදහම යන මේ ලෝකයේ තියෙන විශ්වජනකම දේ කියන එකත් මම
ඕගොල්ලන්ට පැහැදිලි කරනවා. ඒ වගේම මෙන්න මේ චෛත්‍යරාජයන්න් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නලා මේක රන් කොතු කර නිර්මාණය කළා. අපි ජීවත් වෙනවා ලෝක ගෝලයේ පැත්තකට තිබ්බොත් මෙන්න මේ වලල්ල උඩ. අපි ඉන්නේ මෙතන. මේක උඩ අපි ඉන්නේ. එතකොට මේක උඩ අපි ඉන්නකොට මේ රන් කොතෙන් මේ පොළොවේ මේ මැදින් තමයි ආකර්ෂණය සබාදාමට මුදාහරින්. එතකොට මේ මුදාහරන සියලු ආකර්ෂණ මේ සියලු දේම අපිට තමයි බල සම්පන්නලා දෙන්නේ. මේ බල සම්පන්නව තියෙන මේ සබාදාම අපිට මේ විදිහට අපේ ඇඟේ වැදිලා තමයි තව කෙනෙකුට යන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තින්නේ මේ සබාදාම ලංකාව යනු මුතු ඇටයකට සීමා කරපු වස්තුවක් කියන එක තමයි පෙන්වලා දෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඊළඟ වීඩියෝ එකේදී මීටත් වඩා අර්ථවත් දෙයක් මේ ගෝලය ඇතුලේ තියෙන පොඩි ග්‍රහලෝක මොනවද මේ ඔක්කොම මම ඔයගොල්ලන්ට පැහැදිලි කරගෙන ඉස්සරහට එන්න. ඒකින්ද මම මේ වීඩියෝ එකත් බලලා කමෙන්ට් එකක් මේකටවත් දාන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් තදින්ම ඉල්ලලා හිටිනවා. මොකද්ද මේ මම කියන කතාවේ තේරුම කියලා. මම නිහඬ වෙනවා.